යාළුවනේ කොහොමද ඔයගොල්ලෝ ආදරේ පිළිගන්නවා මයි හබ් චිනා ඔෆිෂියල් channel එකට. අදත් බොහොම ලස්සන බොහොම අලංකාර ඉමේජ් ජෙනරේට් කරගත හැකි වෙබ් අඩවියක් තමයි මම ඔයගලන්ට හඳුන්වා දෙන්න යන්නේ. මේකේ නම cart.ai. ඔයගලන්ට පේනවා ඇති. ඇඩ්‍රස් බාර් එකේ උඩ වැල්ලා තිනවා cart.ai. මේකේ බොහොම අලංකාර මේ නංගි බබාලගේ ෆොටෝස් ඇත්තටම ශ්‍රී ලාංකික අපේ භාවිතා කරන්නන් ක්‍රියේට් කරලා තියෙනවා. මම මේ දැන් එහෙම එක තමයි ඉන්නේ. VST කියලා යූසර් කෙනෙක් තමයි මෙන්න මේ ෆොටෝ එක හදලා තියෙන්නේ. බලන්න බොහොම අලංකාර ෆොටෝ එකක්. බලන්න බොහොම මේ ඇත්ත වගේම පේන බොහොම හොඳින් ඒ ඩීටේල් තියෙන මේ ඇත්තටම පාසල් කාලේ මතක් වෙන බොහොම ලස්සන ඉමේජ් එකක් තියෙනවා මෙතන. ඔයගලන්ට පේනවා ඇති මේ වගේ ඉමේජ් එකකට ගියාම අපිට මේ රීමික්ස් කියලා පොඩි බටන් එකක් දෙනවා මෙතන මේ. රීමික්ස් කියලා බටන් එකක් දාලා තිනවා. ඒකෙන් අපිට පුළුවන් මේ ඉමේජ් එකට ගොඩක් දුරට සමාන පොඩ්ඩක් වෙනස් චුට්ටක් වෙනස් ඉමේජ් එකක් ආයි හදාගන්න. අපි බලමු මේක රීමික්ස් කරලා මොන වගේ එකක්ද අපිට එන්නේ කියලා. රීමික්ස් දීලා බලමු. රීමික්ස් හරි. හරි බලන්න මේතන තියෙන මොඩල් එක cart infinity හරිද එහෙම එකක් තියෙනවා. එතකොට මේ ලෝරා වෙනම ඇඩ් කරලා තියෙනවා. මම ලොකුවට ලෝරා ගැන දන්නේ නැහැ. ලෝරා කියන්නේ මොකක් හරි නිකන් අර ඒ ක්වොලිටිය ගන්න පුළුවන් කොහොම හරි මෙතන තියෙන ලෝරා ටික සිලෙක්ට් කරාම හරිද. එතකොට මෙතන තියෙනවා ප්‍රොම්ප්ට් එක. මේ ඒ යූසර් පාවිච්චි කරපු ප්‍රොම්ප්ට් එක තමයි මෙතන තියෙන්නේ. අපිට එතකොට ප්‍රොම්ප්ට් එකක් අතින් ගහන්න ඕනේ නැහැ. එයා දීපු ප්‍රොම්ප්ට් එකම තියෙනවා මෙතන. ප්‍රොම්ප්ට් මැජික්. මේක ප්‍රොම්ප්ට් එක නිකන් එන්හෑන්ස් කරනවා වගේ වැඩක් වෙන්නේ නිකන් ක්වොලිටි කරලා ගන්නවා වගේ. ඒක අපි ඔන්න එකේ තියමු. ඉමේජ් සෙටින් එක 9:16ද මෙයා දීලා තිබ්බේ එකට. 9:16ද කමන්නේ. අපි මොකක් හරි දෙමුකෝ. 16:9 දෙමු නේද? වයිඩ් එකක් විදිහට එන්න. 16:9 දෙනවද 3:2 දෙනවද? 3:2 වගේ දීලා බලමු. 3:2 දුන්නා ඉමේජ් ක්වන්ටිටි එකක් දැම්මා. ඔයගලන්ට පේනවා ඇති මේ ෆ්‍රී හම්බෙන මේ පොයින්ට් ගාන තමයි 130ක් කියලා උඩ තියෙන්නේ අපිට. මෙතන තියෙනවා එස්ටිමේටඩ් කොස්ට් 6ක්. මේ 130 මේ 6 ඔය වගේ ඉමේජ් ගොඩාක් ඉතින් ජෙනරේට් කර හැකි ෆ්‍රී යූසර් කෙනෙක්ට. නැත්නම් ඉතින් සල්ලි ගෙවලා තමයි ගන්න වෙන්නේ. හරි. මේ ලෝරා වල එන ලෙවල් ටික දාලා තියෙන 0.75. මේ ශ්‍රී ලංකා ස්කූල් ගල් ෆ්ලක්ස් කියලා කවුරු හරි මේ ට්‍රේන් කරලා තියෙනවා ලංකාවේ කිසුපිරියට. තව මෙතන මෙන්න මෙහෙම එකක් දාලා තියෙනවා ටොම් 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 වෙන එකක්. මෙතන ඉන්දියන් කෙල්ලෙක්ගේ මූණකුත් දාලා තියෙනවා. ඔය ඔක්කොම මික්ස් කරලා තමයි දැන් අපිට මෙයා මේ ඉමේජ් එක ජෙනරේට් කරන්න. අපි දීලා බලමු කොයි වගේ ලස්සන ඉමේජ් එකක් ජෙනරේට් වෙයිද කියලා. waiting to start. මෙන්න මේ වගේ චුට්ටි වෙලාවක් යනවා. අපිට ඒ චුට්ටි වෙලාව බලාගෙන ඉන්න වෙනවා. බලමු. චුට්ටි වෙලාව ගොඩාක් වෙලා යනවද? නෑ කම්ප්ලීටඩ් 34යි 63යි 63යි එකපාර 100 රේටින් ගාලා බලන්න. බොහොම අලංකාර අපිට මේ ඡායාරූපයක් ලැබෙනවද කියලා අපි බලමු. අපි වයිඩ් ස්ක්‍රීන් එකක් නේ දැම්මේ. අපිට ඒකින්ද මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. මූණ කැපිලා. හරිද? වයිඩ් ස්ක්‍රීන් එකක් දැම්මම තමයි එහෙම වෙන්නේ. අපි ඒකින්ද වයිඩ් නැතුව අපි දාමුද 1:1 වගේ එකක්. කොයි වගේ එකක්ද දාන්නේ? පොට්‍රේට් එකක් දාමු අපි. පොට්‍රේට් 9:16ක් දාලා බලමු. පොට්‍රේට් 9:16ක් දාලා බලමු. එතකොට ඔළුව එයි. දැන් නැත්තම් වයිඩ් ස්ක්‍රීන් එකට එද්දී මේ වැඩේ අවුල්. මෙන්න මෙතනින් ඒ ප්‍රොම්ප්ට් එකම ආයෙ උඩට ගන්න පුළුවන්. reuse the prompts කියලා තියෙනවා. ටින් ගාලා ක්ලික් කරපු ගමන් පරණ ප්‍රොම්ප්ට් එකම ඒ යූසර් පාවිච්චි කරපු විදිහටම ආයෙ මෙතෙන්ට එනවා. අපි ආයෙ දෙමු generate. බලමු ලස්සන නංගියෙක් එයිද කියලා ටින් ගාලා. හරි. පරණ ඉක්මනට යනවා. දැන් මේගලන්ට පේනද මේ 6 අඩු වෙනවා. 130ක් තිබ්බනේ. දැන් 124යි. ඕක තව 6ක් අඩු වෙලා එතනින් 118ක් වෙයි නේ. බලමු මොකද්ද දෙන්නේ කියලා. ලස්සන එකක් දෙනවද කියලා අපිට. මොකද ලස්සන අන්න බලන්න දැක්කද
බොහෝම අලංකාර මේ පාසල් නංගියෙක්ගේ ඡායාරූපයක් අපිට ලැබිලා තියෙනවා බලන්න. බොහොම ලස්සනට තියෙනවා ඈ. බොහොම මේ ඈ බොහොම අලංකාර ඡායාරූපයක් ඈ. අන්න ඒ ආකාරයෙන් ඕගලන්ටත් පුළුවන් cr.ai භාවිතයෙන් බොහොම අලංකාර ඡායාරූප ක්‍රියේට් කරගන්න. ඉතින් ලස්සන සයිට් එකක්. මේ වගේ ලෝරා තව එක එක ලෝරා තියෙනවා ඔයගලන්ට කැමති විදිහට ට්‍රේන් කරලා අනම්මනම් කතන්දර ගොඩාක් කර හැකි. මම ඒ වෙන වෙන කට්ටියට ට්‍රේන් කරපු ලෝරා වගේ මම බුක්මාර්ක් කරන් ඉන්න. මම ඒ ටික ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. වීඩියෝ එක හොඳයි නේ. ඉතින් ලයික් එකක් ෂෙයා එකක් දාලා සපෝට් එකක් දෙන්න මගේ channel එකට. මට සෙට් වෙච්ච සයිට් එකක්. ඉතින් ඔයාලත් එක්ක බෙදාගත්තා. ඔයාලත් කලින් දැනගෙන ඉන්නත් ඇති සමහර අය. ඉතින් ලයික් එකක් ෂෙයා එකක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ටටා යාළුවනේ ආදරේ. උම්මම් ගොඩයි ආදරේ.